දෙන්නකෝ අනේ විනාඩි 5ක්වත් යන්නේ නෑ මං ගිහින් ඉක්මනින් එනවා. නෑ කොල්ලෝ බයික් එකේ යතුරු නම් දෙන්නේ නෑ. උඹ ඕව නෙමෙයි ඔළුවෙන් හිටන් කිව්වත් යතුරු දෙන්නේ නෑ. ලයිසන් එකක් තිබ්බනම් කමක් නෑ. දෙන්න තිබ්බ යතුරු. දෙන්නකෝ අනේ කඩේ ගාවට යන්නේ. උඹට වෙන වැඩක් නැත්තම් ගිහිල්ලා පොල් ගෙඩි ලෙලි ගාලා ගෙනත් දියන්. පොල් ගෙඩි ලෙලි ගාවුවොත් යතුරු දෙනවද ඔයා? හරි ලෙලි ගාගෙන වරේකෝ ගිහිල්ලා. උඩල්ලකෝ වලම් මැස්සයට ඇති. හරි. කෝ පොල් ගෙඩිය? තියෙන්නේ. ඒ යතුරු දෙන්නකෝ අනේ. මගේ බේත් දාලා තියෙන බෝතලේ ඇතුලේ බලපන්. ඉක්මනට එන්න ඕන. හරියනේ. අන්න එනවාලු. අපේ අම්මා එක්ක බෑ බං. ඇයි? බයික් එකේ යතුරු හංගන බං. පුදුම කට්ටක් ආවේ යතුරු ඉල්ලගත්තේ. අපේ අම්මත් එහෙම තමයි බං. දැනියමක් අතට ගත්තත් තානවා උඹ කොහෙද යන්නේ කියලා. දැන් මේ අපේ සමිදුවට ආවලේ ඉඳන් කෝල් 80ක් විතර ගත්තා. උඹ කොහෙද ඉන්නේ? උඹ මොකද කරන්නේ? උඹ දැන් වරේ. ඔහොම තමයි බං අම්මලා. ඔව් බං. ගෙදර ගියාපුවාම කෝල් එකක්වත් ගත්ත නැති ගානට ඉන්නේ. එයාගේ පාඩුවේ වැඩ. නේ? උඹලා අම්මා බයික් එකේ දාන් ගිහින් තියනවාද? අඩේ ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ කවිඳු හිමීට යම. ඔය වාහනයක් යනවා. නවත්තපන් ඔය වාහනයක් යනවා මේ. වේගෙ වැඩි. හිමීට යම. අම්මා බස්සනකම් කනක් ඇහෙලා ඉන්න නෑ බං. කොල්ලකෝ? කොල්ලව තමයි ඒ බැලුවේ. තාම නෑනේ. කොහේ යනවා කියලාද කිව්වේ? කඩේ ගාවට යනවා කිව්වේ. පයින් ගියත් 13 සතාවක් විතර ගිහින් එන්න වෙලා. කෝල් එකක් දාලා බලනවා. නම්මනේ මේ ළඟ ඉන්නේ මේ ළඟ කඩේ ගාව ඉන්නේ දැන් එනවා. ඩාඩි 5ක්වත් යන්නේ ඔතන. හරියනේ එන්නම්. තියන්න අප්ප ෆෝන් එක එපා වෙනවා. මේ වරෙන්ති වංග ගෙදර හත්තියද උදා ඉන්නවා එළි වෙච්ච වෙලේ ඉඳන් ඉවරයක් නෑ. හරි මං තියෙනවා. ඔය ඉන්න තැනකට මාව ගෙන්න ගන්න නැතුව ඉක්මනට ගෙදර වරින් ඈ. අපේ අම්මා බං මං යනවා. පස්සේ එන්නම්කෝ. ආන්ටි මොකද තමුසේ කරන්නේ? කොල්ලගේ රෙදි ටික හොදනවා. තමුසේ තමයි ඔය කොල්ලව නරක කරන්නේ. අර ෆෝන් එක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව ඇවිල්ලා ඔය රෙදි ටිකවත් හොද ගන්න කියනවා. තමුසේ හොරතල් කරනවා එකව. ඒකට බෑනේ මේව කරන්න. තාම පොඩිනේ. මට කියනකො තමුසේ ලෙඩ. මට හොඩු ෂේ. අයින් වෙන්නකො තාත්තේ. මේ කොල්ලෝ උඹට වැඩකට යන්න හිතෙන්නේ නැද්ද? අම්මා. අම්මගෙන් නෙමෙයි ඇහුවේ උඹගෙන්. අම්මා. මොකද සිල් කොල්ලව කණ්ඩ යන්නේ? නෑ කාන්ති මම මේ මෝට කිව්වේ ජොබ් එකක් කරන්න කියලා. මුළු 365 දවසෙම ගෙදරට වේගන ඉන්නවනේ මොකද එකා වගේ. කොල්ලා තාම පොඩිනේ සිරිල්. කොහේ වැඩ කරන්නද? ඔන්න ඉතින් අම්මා පුතාව බේරගත්තා. පුතේ එම බත් කාපන් අර බත් බෙදලා තියෙන්නේ අම්මා. ඔයාටත් බත් බෙදන්න දෙයි. බෙදන්න. අම්මේ. ඇයි? මේ කියපන් කොල්ලෝ. හැරෙන්නකෝ අනේ මේ පැත්ත. මොකෝ? අම්මේ රුපියල් 10ක් දෙන්නකෝ. මොනාටද රුපියල් 10? ෂෝක් පරිවි ජෝඩුවක් ඉන්නවා අම්මේ. රුපියල් 10ක් තියෙනවානේ. දෙන්නකෝ. 10ක් දෙන්නම්. මං දුන්නු වගක් තාත්තට එහෙම කියනවනේ මේ. හරියන්නේ මං කියන්නේ නෑ. වරෙන්කෝ. රැවෙන්න කලින් එන්න ඕන. හරියනේ. ආකාන්ති කොල්ල කොහෙද දුවන්නේ? කොල්ලා මං කඩේට යවුවානේ. මොනවදානේ? පේර කෑල්ලක්. අන්න හැංගුවා ඉතින්. ඒකත් හැංගුවා කොල්ලට. කොල්ලා පව්වනේ. අම්මලානේ ඉතින්